හායි එනවද මාත් එක්ක පොඩි ස්ක්‍රබ් පාරක් දාන්න. ඇත්තටම කිව්වොත් මම මාසෙට දෙපාරක් අනිවාර්යෙන් ස්ක්‍රබ් කරනවා. ඉතින් මුලින්ම කරන්නේ මගේ ඩේලි ෆේස් වොෂ් එක ඩේලි යූස් කරන ෆේස් වොෂ් එක අරගෙන මූණ ක්ලීන් කරගන්න එක. ඉතින් මම යූස් කරන්නේ Forever එකේ T3 ෆේස් වොෂ් එක. මේක ගොඩාක් හොඳයි. සීබම් කන්ට්‍රෝල් කරනවා. ඉතින් ඔයාලගෙත් ඔයිලි ස්කින් එකක් නම් ටිකක් සීබම් එක වැඩියෙන් තියෙනවා නම් මේක try කරලා බලන්න මාරම හොඳයි. ඉතින් ඊට පස්සේ මම යූස් කරන්න හදන්නේ මගේ cleanser එක. ඉතින් මේක මම යූස් කරන්නේ Nature Secret එකේ papaya cleansing milk එක. ඉතින් මේක මම නම් ලොකු කාලයක් නැහැ යූස් කරන්න පටන් අරන්. හැබැයි ගොඩාක් හොඳයි කියලා හිතනවා. මොකද ගාපු ගමම්ම මාරම විදිහට මූණ ක්ලීන් වෙලා අර මාර එලියක් එනවා මූණට. ඇත්තටම කිව්වොත් මට දැන් අවුරුදු 32ක් වෙනවා. මං රුපියල් 3000ට වැඩියෙන් කවදාවත් මගේ ස්කින් කෙයාර් වලට වියදම් කරලා නැහැ. ඉතින් මේ වගේ ඇත්තටම මගේ වාසනාවට මට හොඳ ප්‍රොඩක්ට්ස් හම්බෙනවා අඩු ගාණට. ඉතින් මෙහෙම හරි මූණ තියන් ඉන්න එක ගැන ඇත්තටම මට සතුටුයි. මොකද මං ලොකුවට වියදම් කරන්නේ නැති නිසා. දැන් තමයි ස්ක්‍රබ් කරන වෙලාව මම යූස් කරන්නේ Nature Secret එකේ සඳුන් ස්ක්‍රබ් එක. ඉතින් මේක ඇත්තටම ගොඩාක් හොඳයි. මම දැන් ටික කාලයක් වෙනවා මේක යූස් කරන්න පටන් අරන්. මම කලින් යූස් කරේ Forever එකේ ප්‍රොඩක්ට්ස්. ඇත්තටම ඒවත් ගොඩක් හොඳයි. ඉතින් හැමදාම එකම ප්‍රොඩක්ට් එකකින් ඕනේ කියලා එකක් නැහැනේ. ඉතින් ගොඩාක් හොඳ රිවිව්ස් තිබ්බ නිසා මම හිතුවා මේක try කරලා බලන්න. දැන් මම මේක අරන් මාස 6ක් 7ක් විතර වෙනවා. ඇත්තටම මාරම හොඳයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක අරගෙන බලන්න. අනේ ගාන කීයද රුපියල් 400 500ක් ඒ වගේ ගානක් උනේ මට හරියට මතක නැහැ. ඉතින් ඒ ගානට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතනවා. ඇත්තටම මාරම හොඳයි. දැන් ගොඩාක් ගෑනු ළමයි මම දන්නේ ට්‍රෙන්ඩ් එකටද දන්නේ නැහැ මේ ගොඩාක් එක්ස්පෙන්සිව් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් නේ යූස් කරන්නේ. ඉතින් ළමයිනේ මේ වගේ දේවල් යූස් කරලා බලන්න අපරාධය වලගේ සල්ලි කමක් නැහැ. ඒකට afford කරන්න පුළුවන් නම් අවුලක් නැහැ. හැබැයි මේ වගේ දේවල් try කරලත් පොඩ්ඩක් බලන්නකෝ. හරි. ඉතින් ඊට පස්සේ මම යූස් කරන්නේ Nature Secrets ලගේම toner එක cucumber toner එක මම ගත්තේ. තව වර්ග දෙකක් විතර තියෙනවා මට මතක නැහැ. කොමාරිකා එක තියෙනවා. කොමාරිකා එකයි මේක. අනිවාර්යෙන් අපි මූණ ස්ක්‍රබ් කරාට පස්සේ ටෝන කරන්න ඕනේ. මොකද ස්ක්‍රබ් එකෙන් අපේ ෆෝසස් ඕපන් වෙනවා. ඒවා වහන්න නම් අපි අනිවාර්යෙන් ටෝන කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම යූස් කරන්නේ මගේ මොයිස්චරයිසර් එක. ඒක විදිහට මම යූස් කරන්නේ ෂෙලෝ එකේ ඇලෝ ජෙල් එක. මේක නම් මන් දන්නේ අවුරුදු 4-5ක් විතර ඉඳන් යූස් කරනවා. මාරම හොඳයි. ඒ වගේම ගෑවහම මූණේ අර තියෙන ඩ්‍රයි ගතිය ඔක්කොම නැති වෙලා යනවා. මෙන්න මේ ගැජමැටික් එක ඔයාලා ගාවත් තියෙනවද? මේ තියෙන්නේ 3D මසාජ් රෝලර් එකක්. ඉතින් අර මූණ මහත ගෑනු ළමයි ඉන්නේ ඇඟ කෙට්ටුයි. හැබැයි අර මූණ පිරිලා වගේ ඩබල් චින් එන්න වගේ තියෙනවා. ඉතින් එන්නේ ඒ වගේ අයට මේ 3D මසාජ් රෝලර් එක නම් මාරම මැජික් එකක් වගේ. හරිද? ඉතින් මගේ YouTube channel එකේ මම මේක ගැන full වීඩියෝ එකක් දාලා තිනවා කොහොමද මසාජ් කරන්නේ. මට කලින් මගේ මූණ තිබ්බේ කොහොමද ඊට පස්සේ මගේ මූණ වෙනස් වුණේ කොහොමද කියන එක මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට ෆ්‍රී වෙලාවක ගිහිල්ලා බලන්න. ඇත්තටම මූණ මාර විදිහට අර ජෝ ලයින් එක එහෙම ලස්සනට එනවා. මේක හැබැයි මාස 2ක් විතර කරන්න ඕනේ. සතියට දවස් 3-4ක් අනිවාර්යෙන්ම. මම නම් අමතක නොකර අනිවාර්යෙන් සතියට දවස් 4ක් විතර කරනවා. විනාඩි 10ක් වගේ. ඉතින් මාරම රිසල්ට්ස් තියෙනවා. ඔයාලටත් පුළුවන් මේක කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි අපේ blood circulation එක වැඩි කරලා මූණ ග්ලෝ කරන්නත් මේක help කරනවා. ඉතින් මේ තියෙන්නේ හිමාලයා එකේ saffron face cream එක. ඉතින් මේක මම ගොඩ කාලයක් තිස්සේ use කරනවා. ඔයාලගේ නහයේ dark line එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක use කරන්න. මගෙත් මාස 2ක් විතර යනකොට ඒක නැත්තටම නැති වෙලා ගියා. ඉතින් දැන් මම යූස් කරන්න හදන්නේ මගේ sun cream එක Onel එකේ 50 SPF sun cream එක. ඉතින් මේක මේ විදිහට 2 finger method එකට අරගෙන apply කරන්න. නැත්නම් මදි චුට්ටක් apply කරාට වැඩක් නැහැ. ඒ වගේම අවුවට යන විනාඩි 20කට කලින් මේක ගන්න ඕනේ. ඕනම sun cream එකක්. ඉතින් මේ තියෙන මගේ lip balm එකක් මම ගාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාසෙකට දෙපාරක් මම මගේ scrub එක කරන්නේ. ඉතින් ඔයාලත් ඔයාගේ ස්කින් එක ගැන හිතන්න. හැමදාම ලස්සනට ඉන්න. වයස ගියා කියලා ඔයාවත් අරගන්න එපා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. බයි බයි.